මේ තියෙන පරිසරය හරිම ලස්සනයි නේද? මේ තියෙන්නේ රුක්කත්තන මල්. රුක්කත්තන ගහයි ගොඩපර ගහේ කොළේ චුට්ටක් එක හා සමානයි. ඉතින් මම ඔයගලන්ට පෙන්නන රුක්කත්තන පැලේ මුලින්ම. මේ තියෙන්නේ රුක්කත්තන ගහ. එහා පැත්තේ තියෙන්නේ මේ තියෙන්නේ ගොඩපර. මේ දෙකම එක වගේනේ. ඒකෙන් තමයි අපි ගොඩපර කැඩුවේ. දැන් ගොඩපර කඩන්න ඇවිල්ලා තියෙන්නේ. ටිකක් කඩාගත්තා. තව ටිකක් කඩන්න යන්න ඕනේ. හීන් බෝවිතියා අපි හීන් බෝවිතියා ලස්සනයි මේකේ මල. මේවා හොඳයි කැඳ හදලා බොන්න. ගොඩාක් ලෙඩ රෝග වලට මේ හීන් බෝවිතියා හොඳයි. ෆැට් liver තියෙනවා නම් ඒකටත් හොඳයි. මේ තියෙන්නේ මේ පිටිපස්සේ තියෙන ලොකු ගහ තමයි ගොඩපර ගහ. ඉතින් ගොඩපර මට කඩලා දුන්න අයියව පෙන්නන්නම් පොඩ්ඩක්. මේ අයියා තමයි අපිට ගොඩපර කඩලා දුන්නේ මෙදා සැරේ. ඉතින් අද දැනට පොඩ්ඩයි නේ අයියා කඩුවේ. අපි තව කඩනවා. පොහොර උර දෙක තුනක් ඕනේ අපිට. මේ ඉතින් තව කඩන්න යනවා. මෙයා තමයි කඩන්නේ. හාතවාරිය තියෙනවා මේ පැත්තේ. වෙරළු කොළ තියෙනවා. හීම් බෝවිටිය තියෙනවා. කුරුදු තියෙනවා. දෙහෙත් ගොඩ හරියක් තියෙනවා මේ පැතිවල. නුග තියෙනවා. යන්නේ හිතෙන්නේ නැහැ මේ තියෙන ගොඩපර අපි කඩපේව තමයි එහා පැත්තේ තියෙන තු හොලන්න පෙන්නන්න ඕන නිසා මම මෙතනට දාලා මේ ටික මේකෙන් හොදගෙන යනවා හොදන් ගිහලා ගෙදර ගිහලා සෝදන ගෙදර ගිහලා සෝදන දැන් තමයි නිකන් දුඹුරු පාටම තියෙන්නේ කුඹුක් ගහක් යට තමයි කුඹුක් ගස් මේ 1 2 3 ගස් තුනක් මේ ලිඳ වටේටම තියෙනවා ඉතින් මේ වගේ වැව් ඉස්මත්තේ හැදෙනවා ඔයවල් වල හැදෙනවා කුඹුක් ඉතින් කුඹුක් ගහයට ඉන්නවා කියන්නේත් මාර සිසිලස. ඉතින් ඒක කොළ මේකට